සුබ උදෑසනක් යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් මම මේ අද උදේම සෛරි බබා පන්ති යවලා මේ භාජන ටික එහෙම හොදගෙන කුස්ති ජස්පස් කරගන්න තමයි හදන්නේ. ඉතින් දැන් මේ වෙලාවේ ලොකු වැස්සක් එන්න තමයි හදන්නේ. ඉතින් මේ අර අපේ මහත්තයා ත්‍රිවිල් එක වහන්න පාරට ගියා. ඉතින් ඔයාලටත් මේ දවස්වල වහිනවද? අපිට නම් හැමදාම වහිනවා. මං ඉතින් දැන් මේ හදන්නේ මල් ටිකක් නෙලාගෙන යන්න හවස බෝධි පූජාවකට යන්න. අපේ සාරි බබා මේ අගෝස්තු වල ශිෂ්‍යත්වය ලියනවනේ. ඉතින් එයාට මම බෝධි පූජාවක් තියන්න තමයි හදන්නේ. ඉතින් මම මල් ටිකක් නෙලන් ආවා උන්න දැන්. බලන්නකෝ. දැන් ඉතින් මම මල් ටිකක් නෙලලා ගෙනත් තියලා මේ දවල්ට උයන්න තමයි හදන්නේ. අද රැටත් එක්කම උයා ගන්නවා. මම මේ ඉතින් දෙල් මැල්ලුමක් හදන්න තමයි හදන්නේ. ඉතින් උඩහා ගෙදර දෙල් කඩලා අපිටත් දෙල් ගෙඩි 3ක් හම්බ වුණා. ඉතින් මම මේ දෙල් මැල්ලුමත් හදලා අද රැටත් එක්කම තමයි මම මේ උයාගන්නේ. මොකද ගිහිල්ලා පන්සල් ගිහිල්ලා ඇවිනකොට රෑ වෙනවනේ. ඉතින් ඒක නිසා රැටත් එක්කම උයා ගන්නවා. හදලා කරවල ටිකක් තෙල් දාලා ගත්තන් පස්සේ හරිම රසයි නේද? ඔන්න දැන් මං කරවල ටිකත් හදලා ඉවරයි. ඉතින් ගමෙන් ගෙනාපු එකම එක අඹ ගෙඩියක් ඉතුරු වෙලා තිබුණා. මම මේ ඉතින් ඒක සාරි බබාට කපලා දෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි මේ හවස බෝධි පූජාවට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම බෝධි පූජා තියෙන පන්සලට අපේ ගෙදර ඉඳලා ටික දුරක් යන්න තියෙනවා. දැන් ඉතින් අපි මේ පන්සලට ඇවිල්ලා මල් ටිකේම හරි ගස ගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ පන්සල හරිම ලස්සනයි බලන්නකෝ. දැන් පොයට මිහිඳු පෙරහැරකුත් තියෙනවා. ඒකට තමයි අර ඔයාලා දැක්කද දන්නේ නැහැ වීඩියෝ එකේ. මහ බබා හරි ලස්සන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලන්නකෝ මේ පන්සල හරිම ලස්සනයි. ඒ වගේම තමයි හරිම ලස්සනට මල් වවල තියෙනවා. වගාවන් ඒ හැමදේම තියෙනවා. ඔයාලට බලන්නකෝ මේ වීඩියෝ එකේ ඉස්සරහට. ඉතින් මේ චෛත්‍ය පිහිටලා තියෙන්නේ පොළව මට්ටමින් ටිකක් උසින්. ඉතින් මෙතෙන්ට ආවන් පස්සේ ඔයාලට පේනවද ඈතින් ලස්සන කඳු පන්ති, තේ වතු හැම දෙයක්ම මෙතෙන්ට හරියම ලස්සනට පේනවා.
ඉතින් මේ මල් ගෙන්න ගත්තේ මම ඕලු මල් මාතරින්. දුව පන්ති ගිහිල්ලා එනකොට තමයි මම මේ ටික ගෙන්න ගත්තේ. ඉතින් බලන්නකො මම ඔයාලට කිව්වේ මේ පන්සලේ තියෙන මල් ටික බලන්නකො හරිම ලස්සනයිනේ. ඉතින් ඔයාලට පේනවද මේ තවන් කරලා තියෙන මිරිස් පැල? බලන්නකෝ ඒ අතරිනුත් මල් පැල තියෙන ලස්සන. මට නම් හරිම ආසයි මේ පන්සලට ආවන් පස්සේ. ඉතින් ඔයාලට මේ හිටිපිලිම දකිනකොට මොකද්ද මතක් වෙන්නේ? මට නම් මතක් වෙන්නේම දෙවුන්දර තියෙන හිටිපිලිමය. ඉතින් බලන්නකෝ ලස්සන නේද? මේ පන්සල පිහිටලා තියෙන්නේ හරිම සුන්දර පරිසරයක තමයි. බලන්නකෝ හැම දෙයකින්ම ස්වයංපෝෂිතයි. එතකොට මේ පන්සලේ අවට තියෙනවා මැංගුස් ගස්, රඹුටන් ගස්, එතකොට දූරියන් ගස්, ඒ වගේ පළතුරු වර්ගත් ගොඩාක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ පන්සලේ හැම තැනම වගේ දකින්න තියෙන්නේ මල්. බලන්නකෝ මේ බෝගම්විලා. ඉතින් මම මේ මල් ටික එහෙම ඔක්කොම හරි ගස්සලා මම මේ දැන් හදන්නේ බෝධිය නාව ගන්න. මේ තියෙන්නේ අපේ පන්සලේ බුදුගේ ඇතුළ. ඉතින් අපි දැන් බෝධි පූජාව තියලා ඉවරයි. අපි දැන් මේ ගණිපු භාජනයම පිරිසිදු කරලා